හරි ළමයි. මේ ගානේ තියෙනවා සංඛ්‍යානය පාඩමෙන් ආපු ගානක්. ඒතර මේ ගාන අපේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙන පේපර් එකේ තියෙන ගාන තමයි මේ සාකච්ඡා කරන්න යන්නේ. හරි. එතකොට මාසයක කාලයක් තුළ පුද්ගලයන් කණ්ඩායමක් රූපවාහිනී නොලබන ලද පැය කරන පිළිබඳ තොරතුරු ලබා ගන්නා ලදී. එම තොරතුරු වටපස්තරය මගින් නිරූපණය සඳහා අවශ්‍ය කේන්ද්‍රික ඛණ්ඩයන්හි කේන්ද්‍ර කෝණය සහිත අසම්පූර්ණ අගේ වගුවක්ද ඒ ඇසුරින් අඳින ලද අසම්පූර්ණ ජාල රේඛයක්ද පහත දැක්වේ කියලා කියනවා. හරි. එතකොට අපිට කියන ඉස්සෙල්ලාම දී දත්ත ඇසුරින් අදාළ වගුවේ හිස්තැන් පුරවන්න කියලා. හරි. දී දත්ත ඇසුරින් අදාළ වගුවේ හිස්තැන් පුරවන්න කියලා කියනවා. හරි. එතකොට 25 35 අතරනේ ඉස්සෙල්ලාම අපිට හිස්තැනක් තියෙන්නේ. එතකොට 25 35 අතර එක මේ ජාල රේඛයෙන් අපිට හොයාගන්න පුළුවන් 12යි කියලා දීලා තියෙනවා. මෙතන මේ 12 කියලා දීලා තියෙනවනේ. එහෙනම් මෙතන මෙයා එනවා 12යි කියලා. හරි. මගේ ඉලක්කම් වැඩි ගණන් ගන්න එපා හොඳේ. මේ ඊට පස්සේ මෙතන බලන්න මෙතන 4ක් තිබුණ එක තමයි 36 වෙලා තියෙන්නේ. නේ? 4ක් තිබුණ එක 36 වෙලා තියෙන්නේ. 4ක් තිබුණ එක 36 වෙන්නේ කොහොමද? 4 වරක් 9. එහෙනම් මේ හැම එකම ගුණ වෙන්නේ 9. 6 වරක් 9 54යි. 10 වරක් 9 90යි. එහෙම නෙවෙයි තියෙන්නේ. එහෙනම් අපි මේ 12ත් ගුණ කරන්න ඕන කීයද? 12ත් ගුණ කරන්න ඕන 9. එතකොට එන උත්තරය තමයි මෙතනට දාන්න දෙන්න. 12 9ෙන් ගුණ කරාම ආට උත්තරේ එයි අංශක 108ක්. හරි? අංශක 108ක්. ඊට පස්සේ ඔයා දන්නවා වටප්‍රස්ථාරයක් නෑන්ද කිව්වේ. එතකොට ඔක්කොම කෝණ වල එකතු අංශක 360යිනේ. එන අංශක 360න් ඔය 36යි 54යි 108යි 90යි එකතු කරලා අඩු කරා නම් ඔයාට මෙතනින් 45 65 අතර පරාසයේ කේන්ද්‍රයේ කෝණය හොයාගන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රයේ කෝණය. එතකොට එතන කෝණය ඔයාට එනවා එහෙම අඩු කරලා ගත්තම අංශක 72යි කියලා මම සුළු කරන ටික හදන්නේ. ඒ වගේ සරල දේවල්නේ. හරි? එයා එන 72යි කියලා. එතකොට දැන් 4 වරක් 9 එන්නේ 36 ආවේ. එහෙනම් 36 9ෙන් බෙදුවමනේ 4 එන්නේ. එහෙනම් ඒ විදිහට එන අපිට 72 බෙදන්න පුළුවන් 9. 72 9ෙන් බෙදලා 45 65 අතර ප්‍රාන්තරයේ පුද්ගලයන් ගාන හොයාගන්න පුළුවන්. එතකොට 72 9ෙන් බෙදුවම වටෙන උත්තරේ 8යි කියලා. ඔන්න ඔහොමයි වගුව සම්පූර්ණ කරගන්නේ. ඊට පස්සේ කියනවා පුද්ගල කණ්ඩායමේ වැඩිම පිරිසක් කුමන කාල ප්‍රාන්තරය තුළ රූපවාහිනී නැරඹීම කර තිබේද කියලා අහනවා. ඒතර වැඩිම ගානක් කියලා අහන්නේ අපෙන් ඔය සංඛ්‍යාත වැඩිම කියන අහන්නේ. ඒතර 12ක් ඉන්නේ මෙන්න මෙයාගේ. එහෙනම් උත්තරේ 25 35 අතර ප්‍රාන්තරය තමයි උත්තරේට එන්නේ. 25 35 අතර ප්‍රාන්තරය. හරි. ඊට පස්සේ සම්පූර්ණ කරන ලද වගුවේ තොරතුරු ඇසුරෙන් ජාල රේඛය සම්පූර්ණ කරගන්න කියනවා. හරි. ජාල රේඛය සම්පූර්ණ කරමු අපි. එතකොට ජාල රේඛය සම්පූර්ණ කරොත් මේකේ 5යි 15යි අතර 4යි. 5යි 15යි අතර 4යි. ඊට පස්සේ 15යි 25යි අතර 6යි. මගේ ඉරින් එන්නේ නැහැ හොඳේ. ගණන් ගන්න එපා. අදාළ විතරක් ගන්න. ඊට පස්සේ 25 35 අතර ප්‍රාන්තරය හරි. ඊට පස්සේ 35 45 අතර 10යි. ඊට පස්සේ 45 65 අතර 8යි. එතන 20ක් නේ පරතරය තියෙන්නේ. අපි කලින් ගත්ත හැම එකම පරතරය 10 ගන්න. එහෙනම් මේ 8 දෙකට බෙදලා තමයි මෙතන 4ක් කියලා තමයි මාක් වෙන්නේ. හරි. ඔය විදිහට මාක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපෙන් අහනවා ඉහත අඳුන් ලැබූ ජාල රේඛයේ භාවිතයෙන් සංඛ්‍යාත බහුවචන දක්වන්න. එහෙනම් අපි මධ්‍ය ලක්ෂ දෙක මාක් කරගෙන මේ කට්ටියගේ. එතකොට මේ මාක් කළා මේ කට්ටියට යා කරලා ලස්සනට ඔයාලා අඳින්න ඕනේ. මම අඳින්න මට්ට කරලා. ඔන්න උඩ සංඛ්‍යාත බහුවචන සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට ඒ ගානත් හරිම ලේසි ගානක්. ඒ ගාන එතකොට අපි ඔහොම තමයි හදන්නේ.